ආයෙත් මිස් වරිවෙන් මිස් මොකටද යන්නේ ඉන්නේ මාස්ටර්ද මාස්ටර් ට්‍රාන්ස්ක්‍රිප්ට් ඔක්කොම තියෙනවා නේද මිස් මොකද්ද බලපු රට නිව්සීලන්ත නිව්සීලන්ත නම් මිස් මෙහෙමයි අපි නිව්සීලන්ත කලින් කරා හැබැයි අපි නිව්සීලන්ත දැන් කරන්නේ නැහැ නිව්සීලන්ත දැන් ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඇප්ලිකන්ට්ස් ලගේ ෆැමිලි එකත් එක්කම යන්න නේද ෆැමිලි එකත් එක්කම යන්න නම් මිස් ඔය මේ ඕනම රටක් අපිට යවන්න පුළුවන් ෆැමිලි එකත් එක්කම මේ හස්බන්ඩ් වෙන්නේ නැතිනේ ඔව් මහත්තයා එතකොට දැන් අපි කියමු process එක පටන් ගන්නවා කියලා කියමුකෝ එතකොට ඕගොල්ලෝ අපිට documents charges ඔක්කොම දීලා අපි සම්පූර්ණ process එක පටන් ගන්නවා එතකොට ඕගොල්ලෝගේ process එක success කරන්න තමයි අපි මේ team එකේ ඉන්නේ හරි වීසා එක ආවා කියලා හිතන්න වීසා එක ඇවිල්ලා ඕගොල්ලෝ රටට ගියාට පස්සේ අපි ඕගොල්ලෝව අතාරින්නේ නැහැ අන්නේ එතන තමයි හොඳම තැන මම එක්සැම්පල් එකක් විදිහට කියන්නම් ඕගොල්ලෝ යනවා winter season එකට winter season එකට ඕගොල්ලන්ට ගියාම jobs නැහැ හොයාගන්න බෑ එතකොට job එක හොයලා දෙන එක ඊට පස්සේ ඔයාලට මොනවාද winter jackets ගන්න ඒවා එතකොට apartment ප්‍රශ්න මේ හැමදේම අපි ඔයාලට කරලා දෙනවා. ඊපස්සේ winter jackets ගන්න සල්ලි මදි නම් apartment වල මොනවා හරි සල්ලි ප්‍රශ්නයක් තියෙනවනම් අපි ඒවත් ඔයාලට කරලා IELTS එක නම් කරගන්න වෙයි. හැබැයි ඔයා UK degree එකක් කරලා තියෙන හින්දා IELTS ඕන වෙන එකක් නැහැ. මම ඉතින් ලංකාවෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට මීට වඩා කට්ටක් කන්න වෙනවා. ඒක ඉතින් දැන අඳුරගෙන මේ අනේක හොඳයි. මොන රටට ගියා. තේරෙනවද? ඒ වගේම මම නම් කියන්නේ දැන් ටාගට් එක PR එක උනාට ඔයාලට මාස්ටර් එක හරියට කරන්න. පෙලක් හරි ඉන්නවා මාස්ටර් එක හරියට කරගන්නේ නැහැ. අන්තිමට ජොබ් එකක් ගන්නවත් මොකක්වත් වෙන්නේ නැහැ. ආයි එන්න වෙනවා ලංකාවට. ඔයාලට documents charges දෙන්න ඕන applicant දෙන්න ඕන රුපියල් 1,50,000. dependent දෙන්න වෙනවා ආයි ලක්ෂ 2ක් ගන්න. බාට ලක්ෂයක් ගන්නවා. ඒ වගේම දෙවනියට එන්න 50,000 ගාන වැඩි වෙනවා. SOP එකත් අපි තමයි ලියන්නේ. ඔයාලා දන්නේවත් නැහැ ඔයාලගේ කතාව අපි තමයි ලියන්නේ. login නම් දෙන්නේ නැහැ. වීසා එක රිජෙක්ට් වුණාට නම් අපි ගෙවන්නේ නැහැ. ඒක අපේ ආයතනයේ rules වල තියෙන දෙයක්. ඉතින් මේක ඕන මොඩේට කරගන්න පුළුවන් notice board එකේ අපේ සම්පූර්ණයෙන්ම වීසා හම්බෙච්ච අයගේ පවුල් පිටින්ම ෆොටෝස් අපි දාලා තියෙනවා. අපි හොරබොරු කරන්නේ නැහැ. ඔව් ගොඩක්ම අපි යවලා තියෙන්නේ නිව්සීලන්ත කැනඩා නෙවෙයි ගොඩක්ම යවලා තියෙන්නේ කසකස්තාන් බල්ගේරියා ඔව් ඒ වගේ රටවල් වලට තමයි අපි ගොඩක් ඔය නොදියුණු රටවල් වලට තමයි යවලා තියෙන්නේ ඔස්ට්‍රේලියාද කැනඩා ඒ රටවල් නම් අපි දැන්ම තාම කරලා නැහැ ඒ වුණාට අපි ඉතින් ඇඩ් දානවා කරනවා කියලා හැබැයි ඉතින් අපේ එක ඇප්ලිකන්ට් කෙනෙක්වත් ඒ රටවල් වලට තාම ගිහිල්ලා නැහැ අපි යවලා තියෙන්නේ කසකස්තානේ බලුකිස්තානේ කියන රටවල් වලට විතරයි තාම හිමද ඔව් එක පැත්තකට හිම වැටෙනවා. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට හිම අත්දැකීම ගන්න ඕන නම් ඒ තියෙන ප්‍රදේශයට ගියා නම් අනිවාර්යෙන් හිම අත්දැකීම ගන්න පුළුවන්. මිස් process එක පටන් ගන්න.